බල්ලෙක්ව රජ කරොත් කොහොමද? නෑ නෑ මම කතා කරන්නේ ලංකාව වගේ රටවල් වල දේශපාලනය කරන නෙමෙයි. මිනිස් දේශපාලඥයන්ගේ බොරු පොරොන්දු වලින් බේරෙන්න මිනිස්සු වෙනුවට බල්ලෙක්ව නගරාධිපති කරපු අමුතු නගරයක් මේ ලෝකේ තියෙනවා. මම හිතන්නේ ඒ ගැන ඔයා මීට කලින් අහලා තියෙනවා කියලා. ඔව් මේ තමයි ඇමරිකාවේ කැලිෆෝනියාවේ තියෙන අයිඩල්වයිල්ඩ් කියන ලස්සන කඳුකර නගරයේ සිද්ධ වෙච්ච අමුතු කතාව. 2012 දී මේ අයිඩල්වයිල්ඩ් කියන නගරයේ මිනිස්සුන්ට දේශපාලඥයෝ එපා වෙලා සත්තුන්ට විතරක් ඉල්ලන්න පුළුවන් නිල ඡන්දයක් තියෙනවා. ඒ ඡන්දෙන් දිනලා නගරාධිපති උනේ මැක්ස් ද 3rd කියන ලස්සන සුරතල් ගෝල්ඩන් රොට්‍රියෝ වර්ගයේ බල්ලෙක්. මේ බලු නගරාධිපති නිල උත්සවවලට යන්නෙත් ලස්සන ටයි එකක් දාලා එයාටම හදපු විශේෂ ට්‍රක් එකක නැගලයි. හැබැයි මෙතනදී ඔයාට වගේම හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි බල්ලෙක් නගරාධිපති වුණාට ඇත්තටම මේ පළාත පාලනය කරන්නේ කවුද කියන එක. ඇත්තම කතාව තමයි මේ අයිඩල්වයිල්ඩ් කියන්නේ නීතිමය වශයෙන් තනි පාලනයක් නැති ගම්මානයක්. අන්න ඒ නිසා මේ පළාතේ නීතිය පාරවල් හදන වගේ ගොඩක් බරපතල වැඩ හැමදේම කරන්නේ කැලිෆෝනියාවේ ප්‍රාන්ත රජයෙන් සහ පොලිසියෙන්. එතකොට අපේ මැක්ස් නමට විතරද නගරාධිපති නැහැ. ඇත්තට මේවා පත් කරගත්තේ සත්ව සුබසාධන සංගමයකින් අරමුදල් රැස් කරගන්නයි. මැක්ස්ට නීති දාන්න බලයක් නැහැ. හැබැයි යා නගරයට එන සංචාරකයින්ව ලස්සනට පිළිගන්නවා. ඒ වගේම රෝහල් වල ඉන්න ලෙඩ්ඩුන්වත් මෙයා සතුටු කරනවා. කෙටියෙන්ම කිව්වොත් වැඩ කරන්නේ මිනිස්සු. හැබැයි මේ නගරේ ප්‍රසිද්ධම සහ ලස්සනම මුණ තියෙන්නේ අපේ මෙන්න මේ මැක්ස්ට. මේ දේවල් කොහොම වුණත් ලෝකේ ඉන්න සමහර මිනිස් දේශපාලඥයින්ට වඩා මේ බල්ලා නගරයේ ඉන්න මිනිස්සුන්ව සතුටින් සහ එකමුතුවෙන් තියන්න ලොකු සේවයක් කරනවා. ලංකාවේ සමහර පැතිවල ඉන්න මිනිස්සු වෙනුවට මෙන්න මේ වගේ බල්ලෙක් පත් කරගත්තොත් හොඳයි කියලා ඔයාලට හිතෙනවද? ඔයාලගේ අදහස පහලින් කමෙන්ට් කරගෙන යමු.